ආයිබෝවන් මිලේච්ඡ කොටි ත්‍රස්තවාදී අමන නරුමයන් ඝාතනය කළා විනාශ කළා අපි යුද්ධ ඉවර කරේ 2009. ඒ 2009 යුද්ධ ඉවර කරපු එකේ මම 2011 මුල මං ඉවත් වුණා ආරක්ෂක අංශයෙන්. වසර 17කට පස්සේ නැගෙනහිර මානුෂීය මේවුමේ පදක්කම මට අද හම්බුණා 2026 6 වෙනි මාසේ 2 වෙනි දින. සතුටුයි. මේ නැගෙනහිර මානුෂීය මේවුමේ පදක්කම. හරි? ඒක හම්බුණා. එතකොට අද දින මට තවත් එකක් හම්බුණා උතුරු මානුෂීය මේවුමේ පදක්කම. මේලා උතුරු මානුෂීය මේවුමේ පදක්කම. හරිද? මේ උතුරු මානුෂීය මේවුමේ පදක්කම. හරි? ඉතින් අපි මේවා ගත්තේ හරි අමාරුවෙන් 12.7 අවි බරාවි, එතකොට 14.5 බරාවි, LMG, MPMG, AGL automatic grenade launcher, RPG ඕවගේ heavy weapons වලින් LTT නරුමයා ඝාතනය කරලා උන්ගේ බොඩි 150 25 එනකොට අපිට හරි සතුටුයි. ඒ මිලේච්ඡ ත්‍රස්තවාදීන් ඝාතනය කරලා සතුටක් ලැබුවා. ඒ කියන්නේ මිනිහෙක් මරලා සතුටක් ලබන නෙමෙයි, ත්‍රස්තවාදී මරලා අපි සතුටු වුණා. මොකද අපේ ආර්ථිකය ඩොලර් බිලියන ගාණක්. ඔය දෙගොල්ලොම ඩොලර් බිලියන ගාණක් මේ රටේ අපේ අහිංසක රටේ සුන්දර රටේ අපේ මව්බිමේ විනාශ කරලා බිමට ඇද දාපු නරියන්ව බල්ලන්ව මිලේච්ඡ ත්‍රස්තවාදීන් ඝාතනය කරාම අපිට සතුටුයි. අපි අදටත් සතුටු වෙනවා. ඒව හිමි දේවල් තමයි මේ හම්බෙන්නේ. කවදාරි හම්බෙනවා. අපි දන්න තවත් හම්බෙන්න තියෙන ඕන තරම් මේ වගේ ගොඩක් තියෙනවා මට. ඉතින් තවත් හම්බෙන්න තියෙනවා. ඉතින් සතුටුයි ඒකට. ඒකින්ද හොඳට මතක තියාගන්න අපේ LTT ත්‍රස්තවාදීන් එක ෆේස් ටු ෆේස් සටන් කරේ ඔය ලොකු ආයුධත් අතේ තියාගෙන අපේ ඇඟ ඇතුළේ ඉන්න යක්ෂයෙක්. ඒ යක්ෂයාව අපි එළියට ගත්ත අය වෙලාවේ අරගෙන අපි උන් එක්ක උන්ට වැඩිය දරුණු සත්තු වගේ ඉඳලා තමයි උන් විනාශ කරේ. ඒකින්ද ඩයස්පෝරාවේ පිම්පියන්ට කියනවා උඹලා ඩොලර් බිලියන 70ක් නෙමේ 700ක් හරි රෙඩි කරගන්නේ මේ රට වෙන් කරන්න කියලා. අපි ජීවත් වෙලා ඉන්නකන් තොපිට ඒ හීනේ සැබෑ කරගන්න දෙන්න පරයිනි. තොපිට සහයෝගය දෙන කල්ලතෝනි හාල්පාරුව දැන් ඉන්නවා ලංකාවේ. තොපිට සහයෝගය දෙන